අපේ තාත්තලා බගනවා දැන් ඉන්න මගේ බිරිය මට නිවන් දකින්නකම් හම්බයන් කියලා. මේ බැඳීමක් නැත්තේ එක බණවඩුවකින් මම අහනවා ඔය මතක නැහැ පන්සල කොහෙද ගියේ. මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අවුරුදු 2ක් විතර මේ මනෝපදේශන පොත මේ වැඩ ටිකක් කරා. හිතවල තියෙන ආසාවක් තමයි තරුණ මහත්තුරුන්ගේ ඔළුවේ මොකද්ද තියෙන්නේ? ගයක් හදන එක. විවාහය සිද්ධ කරගන්න එක. තරුවෙක් හදන එක ඒ දෙක තුන නඩත්තු කරන එක. වෙන මොකක්ද? ඔච්චරයි. බුදුවරු දේශනා කරන්නේ මාතා පිතු ප ဋ ාණ බුදුවරු දේශනා කරන්නේ සිය කෝටි වාරයක් මෙන්නකොට අහලා ඒ නිකලල් ශ්‍රී මුඛයෙන් දේශිත භාෂිතය තුල තියෙන පුත්ත ධාතුන්ට ආණ්ඩුවෙන් නිවේදන නිකුත් කරනවා ඉවත් වෙන්න කියලා. කොහොමද ඉවත් වෙන්නේ? මේ ජීවිතේ මේ අම්මලා තාත්තලා අදටත් නැහෙන්නේ ගැහෙන්නේ උදාහරණයක් විදිහට අපේ ගංගේවල් වල අදටත් ඔය ඔට්ටු වෙන්නේ මොකේද? ඔයත්තන්ට කන්න